හායි ඉතින් කොහොමද ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා මම හිතනවා. මමත් හොඳින් ඉන්නවා. ඉතින් ඔන්න අදත් පුංචි වීඩියෝ එකක් අරගෙන ආවා. හැබැයි ඉතින් මේකත් ටිකක් අර කෑම වීඩියෝ එකක් තමයි. ඉතින් මට හිතෙනවා ඔයාලට මම හදන කෑම වීඩියෝස් එහෙම මම ෂෙයා කරගත්තොත් හොඳයි කියලා හිතෙන නිසා තමයි මම මේ හැම වීඩියෝ එකක්ම ඉතින් ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ. අනේ ඉතින් ඔයාලා බැලුවත් නොබැලුවත් මට ඇත්තටම මගේ වීඩියෝස් වලට views නම් එන්නේ නැහැ. ඉතින් මට ඒ ගැන හරිම දුකයි. හැබැයි ඉතින් කමක් නැහැ. ඉතින් මම අතාරින්නේ නැහැ කියලා හිතාගෙන මම දිගටම වීඩියෝස් දාගෙන යනවා. ඉතින් අදත් මේ වීඩියෝ එකත් එක්ක එහෙනම් ඔයාලට රැඳෙන්න කියලා ආදරෙන් ඉල්ලනවා වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න කියලා. ආදරෙන් මතක් කරන ගමන් අද යමු අපි වීඩියෝ එකට. ඉතින් ඔන්න අද මම හදන්නේ ජෙලි ලේයර්ස් පුඩින් එකක්. ඉතින් මේකට මම ගත්තේ රතු පාට බ්ලූබෙරි එකයි ස්ට්‍රෝබෙරි එකයි තමයි. ඊට අමතරව අපිට ඕන වෙනවා කිරි මිල්ක් මේඩ් ඕන වෙනවා. ඊට පස්සේ ජෙලටින් ඕන වෙනවා. දැන් මම මුලින්ම ජෙලි පැකට් දෙක කඩලා වෙන වෙනම භාජන වලට දාගෙන ඒකට මම ජෙලටින් අර තේ හැඳි වලින් එකයි චුට්ට දෙකටම එකතු කරගත්තා. ඊට පස්සේ ඒ දෙක හොඳට මික්ස් කරලා පැත්තකින් තියලා ඊට පස්සේ ආයෙත් මම වෙනම ජෙලටින් හැඳි දෙකක් ගත්තා. ඊට පස්සේ මිල්ක් මේඩ් එකත් වෙනම බෝල් එකකට දාගත්තා. දැන් මේ ඔක්කොම ටික ලෑස්ති කරගෙන තියෙන්නේ. ඉතින් දැන් අපි යමු මේ ටික වතුර දාලා මික්ස් කරගන්න. ඉතින් අපිට නටන උණු වතුර ඕන වෙනවා. ඊට පස්සේ අපි දැන් මම වතුර උණු කරගෙන තියාගත්තා. දැන් අපි මේක හදාගමු. ඉතින් මම ඔන්න ජෙලි පැකට් මම ග්‍රෑම් 100 තමයි ගත්තේ. ඉතින් ඒකට මිලිලිටර් 500ක් වතුර දාන්න කියලා තියෙනවා. හැබැයි මම එච්චර දාන්නේ නැහැ. 400ක් 350ක් වගේ තමයි දාන්නේ. ඉතින් මොන මුලින්ම මම රතු පාට එක ජෙලි එක ස්ට්‍රෝබෙරි ජෙලි එක දිය කරගන්නවා. ඊට පස්සේ ඒක හොඳට මික්ස් වෙනකම් හොඳට දිය කරගත්තා. ඊට පස්සේ අනිත් එකත් ඒ වගේම දිය කරගෙන දැන් දෙකම පැත්තකින් තියලා ඊට පස්සේ මම දැන් මේ හදන්නේ මිල්ක් මේඩ් එක ඒකට අපි උණු වතුර පොඩ්ඩක් දාලා සාමාන්‍යයෙන් ගානට එකත් පොඩ්ඩක් දිය කරගන්න ඕනේ. ඊට පස්සේ එකත් දිය කරලා පැත්තකින් තියලා ඒ කියන්නේ අපිට අර සාමාන්‍යයෙන් අපි කිරි හදන ගානට වගේ වෙන්න මිල්ක් මේඩ් එක උක්කු නැති වෙන්න වැඩි වතුර දාන්න නැතුව සාමාන්‍ය ගානට ඒකත් අපි දිය කරගමු. ඊට පස්සේ අපි අර ජෙලටින් හැඳි දෙකක් වෙනම දාලා අරන් තියාගත්තනේ. ඊට පස්සේ අපි ඒකත් වතුර චුට්ටක් දාලා ඒකත් උණු වතුර ටිකක් හරි ඇල්ලතුර මම ඉස්සෙල්ලම ඇල්ලතුර පොඩ්ඩක් දාලා දිය කරගත්තා. ඊට පස්සේ උණු වතුර චුට්ටක් දාලා දිය කරගෙන ඒකත් පොඩ්ඩක් පැත්තකින් තියලා ඊට පස්සේ මම අර දිය කරගත්තු කිරියකට මේකත් දානවා. දැන් අපි මේක නිවෙන්න තියන්න ඕනේ ටිකක් වෙලා. දැන් මේ නිවුණාට පස්සේ බෝල් එකක් අරගෙන ඒකට දාලා මේ පේවස් වලින් පොඩ දාලා අපි පේසර් එකේ දාලා හයි වුණාට පස්සේ පේසර් එකේ උඩ කොටස දාලා හයි වුණාට පස්සේ ඊට පස්සේ අපි ඉතින් මම ඉස්සෙල්ලම දැම්මේ මිල්ක් මේඩ් එක. ඊට පස්සේ ඒක හයි වුණාට පස්සේ තමයි මම මේ රතු පාට එක දාන්නේ. ඊට පස්සේ ඉතින් ඔන්න ඒකත් දැන් හයි වෙලා තියෙන්නේ. මම ඊට පස්සේ බ්ලූබෙරි එකෙන් දාලා ඒ විදිහට අපි මෙහෙම ජෙලි ලේයර්ස් ටික හදා ගන්නවා. ඊට පස්සේ ඔන්න ඉතින් මගේ ජෙලි ලේයර්ස් එක පැය 2-3කට විතර පස්සේ හරි ගිහිල්ලා තියෙන්නේ. හැබැයි ඉතින් මම කිරි පෙම්මයක් යටට දැම්මේ නැති නිසා මගේ බෝල් එකකින් ගලවද්දී මගේ අතින් පොඩ්ඩක් කැඩුනා. ඉතින් ඔයාලා කිරි පෙම්මයක් යටට දාගත්තොත් හොඳට ගලව ගන්න පුළුවන්. ඒ නිසා ඔයාලා ඒ විදියට කිරි පෙම්මයක් යටට දාලම මේක ගලව ගන්න. ඉතින් එහෙනම් මගේ වීඩියෝ එකත් එක්ක රැඳිලා හිටියට ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. ඉතින් ආදරෙන් මතක් කරනවා මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා එකතු වෙන්න කියලා.